නගරා පුද්ගලයේ ක්‍රියාවන් දෙකක් එකවර සිදු කරන බව වාක්‍යයකින් අදහස් කරන්න නගරා එකතු කරනවා. පළවෙනි ක්‍රියාපදයේ මස් ඉවත් කර නගරා එක් කිරීමෙන් අදාළ ක්‍රියාව කරමින් යන අදහස දෙයි. දෙවෙනි ක්‍රියාපදයේ මගින් ප්‍රධාන ක්‍රියාව ප්‍රකාශ වේ. අපි උදාහරණයක් ගත්තොත් ටීවී බලන ගමන් රෑ කෑම කනවා. තෙරෙබිවෝ මිනගරා ගෝහන් හෝ තබෙමස්. රෑ කෑම කනවා කියලානේ කිව්වේ. එතකොට බංගෝහන්වෝ තබෙමස්. තෙරෙබිවෝ මිනගරා බංගවන් හෝ තබෙමස්. මිනගරා මිමස් කියන්නේ අපි බලනවා බලන ගමන් මිනගරා. තෙරෙබිවෝ මිනගරා බංගවන්වෝ තබෙමස්. ටීවී බලන ගමන් රෑ කෑම කනවා. අපි තව උදාහරණයක් ගත්තොත් අර්ධකාලීන රැකියාවක් කරන ගමන් විශ්වවිද්‍යාලයට යනවා. අර්ධකාලීන රැකියාවක් කරන ගමන් විශ්වවිද්‍යාලයට යනවා. අරුබයිතෝවෝ ශිනගරා දයිගකුනි කයොත්තෙයිමස්. අරුබයිතෝවෝ ශිනගරා දයිගකුනි කයොත්තෙයිමස්. අර්ධකාලීන රැකියාවක් කරන ගමන් ශිනගරා විශ්වවිද්‍යාලයට යනවා. අපි ලේසි උදාහරණයක් ගත්තොත් තේ බොන ගමන් කතා කරමු කියලා කියන්නේ. තේ බොන ගමන් කතා කරමු. ඔචාවෝ නොමිනගරා. අපි බොනවට කියනවා නොමිමස් කියලා. එතකොට බොන ගමන් කියන්නේ නොමිනගරා. ඔචාවෝ නොමිනගරා හනශිමෂෝ. ඔචාවෝ නොමිනගරා හනශිමෂෝ. තේ බොන ගමන් කතා කරමු. අපි කොහොමද කියන්නේ සංගීතය අහන ගමන් පාඩම් කරනවා. සංගීතය කියන එක අපි දන්නවා හොංගකු. සංගීතය අහන ගමන් පාඩම් කරනවා. ඔංගකුවෝ කිකිනගරා බෙන්ක්‍යෝ ශිමස්. කිකිමස් අපි අහනවට කියනවා කිකිමස්. අහන ගමන් කිකිනගරා. හොංගකුවෝ කිකිනගරා සංගීතය අහන ගමන් පාඩම් කරනවා. බෙන්ක්‍යෝ ශිමස්. වැඩ කරන ගමන් ජපන් භාෂාව පාඩම් කරමින් ඉන්නවා. වැඩ කරන ගමන් හතනකිරගරා. වැඩ කරනවට අපි කියන්නේ හතරකිමස්. එතකොට වැඩ කරන ගමන් කියන්න හතනකිරගරා. ජපන් භාෂාව පාඩම් කරමින් ඉන්නවා. නියොංගෝවෝ ජපන් භාෂාව නිහොංගෝවෝ බෙන්ක්‍යෝ ශිතෙයිමස්. පාඩම් කරමින් ඉන්නවා. බෙන්ක්‍යෝ ශිතෙයිමස්.